හිතන්න තමන්ගේ රාජධානිය බේරගන්න දරුණු සතුරෙක් එක්ක සටන් කරන්න තවත් බලවත් මිතුරෙක්ව ගෙන්න ගන්නවා. හැබැයි ඒ ගෙන්නගත්ත මිතුරුම තමන්ව පාලනය කරන අලුත් ස්වාමියා වුණොත් අන්න ඒ වගේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේම කනපිට පෙරලපු හිතුවේවත් නැති විදිහේ ප්‍රතිවිපාක ගෙනාපු දේශපාලන සූදුවක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඇත්තරම මේක තමයි මේ මුළු කතාවේම හරය. නිදහස හොයාගෙන ගිය ගමනක් කොහොමද ඊටත් වඩා දරුණු වහල්භාවයක පටන් ගැනීමක් වුනේ? අපි බලමු මේ ඓතිහාසික උගුල ගැන ටිකක් ගැඹුරට. ඔව් මේ පින්තූරේ දිහා බලන්න මේක නිකම් හමුවීමක් නෙවෙයි. මේක තමයි බලාපොරොත්තුවේ සහ සැකේ එකතුවක්. එක පැත්තකින් උඩරට රජෙක් අනිත් පැත්තකින් යුරෝපීය දූතයෙක්. බැලුබැල්මට මේක මිත්‍රත්වයක ආරම්භයක් වගේ පෙනුනට ඇත්ත කතාව තමයි මේ ගනුදෙනුවෙන් මේ දූපතේ ඉරණම අවුරුදු 150කට තීරණය වුණා. අහඳයි මේ කතාව හරියටම තේරුම් ගන්න නම් අපි කාලතරණය කරලා යන්න ඕන 17 වෙනි සියවසට. හිතාගන්න. ඒ කාලේ ශ්‍රී ලංකාවේ සරුසාර වෙරළබඩ ප්‍රදේශ ඔක්කොම පාලනය කරන්නේ පෘතුගීසීන්. රට ඇතුලේ කඳුකරේ බලවත් උඩරට රාජධානිය තියරා. හැබැයි ඔවුන්ට මේ ආක්‍රමණිකයන්ට විරුද්ධව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මාරාන්තික සටනක් කරන්න සිද්ධ වෙලා තිබුණේ. ඉතින් දෙවන රාජසිංහ රජතුමාට තිබුණු ලොකුම අභියෝගය තමයි මේක. බලන්න ගොඩබිමේදී උඩරට හමුදාව කොච්චර ශක්තිමත් වුණත් පෘතුගීසින්ගේ නාවික බලය ඉස්සරහා එයාලා ඇත්තටම අසරණ වුණා. වෙරළ තීරේ නිදහස් කරගන්න නම් එයාලටත් නැව් තියෙන මුහුදගන දන්න කියන කෙනෙක්ගේ උදව්වක් නැතුවම බැරි වුණා. ඉතින් උඩරට රාජධානියට උදව්වට එන්නේ කවුද? හිතන්න ඒක රටක් නෙවෙයි. ලන්දේසි රජය නෙවෙයි. ඒ වෙනුවට එන්නේ ලෝක ඉතිහාසයේම පළවෙනි බහුජාතික සමාගම. ඒ කියන්නේ VOC එක. මේක සාමාන්‍ය කම්පැනියක් නෙවෙයි. Tamanටම කියලා හමුදාවක් තියන, යුද්ධ කරන්න, givisum ගහන්න, ඕනනම් යටත් විජිත හදන්න පවා බලය තිබුණු රටක් තරමටම බලවත්. හැබැයි ලාභය විතරක්ම පරමාර්ථය කරගත්ත අමුතුම බලවේගයක්. මේ කාසියන් සංකේතවත් වෙන්නේ අන්න ඒක තමයි. VOC සමාගම කියන්නේ එක අතකින් වෙලෙන්දෙක් අනිත් අතින් සොල්දාදුවෙක්. එයාලගේ එකම අරමුණ ලාභය. ඒ ලාභය ගන්න ඕන නම් තුවක්කුවක් පාවිච්චි කරන්න යාලා පොඩ්ඩක්වත් පැකිලුනේ නෑ. හරි. එහෙනම් මේ දෙපාර්ශවය අතරේ ඇතිවුණු ගනුදෙනුව මොකද්ද? බලාපොරොත්තුවයි සැකයයි දෙකම මැද අත්සන් කරපු ඒ ඓතිහාසික ගිවිසුමේ ඇත්තටම තිබුණේ මොනවද කියලා අපි දැන් බලමු. මෙන්න මේ ගිවිසුම දිහා බලන්න. පෘතුගීසීන්ව පන්නන්න VOC එක උදව් කරනවා. ඒ වෙනුවට රජතුමා යුද්ධයේ වියදම් කුරුඳු ගම්මිරිස් වගේ දේවල් වලින් ගෙවනවා. VOC එකට වෙළඳ ඒකාධිකාරියක් ලැබෙනවා. බැලුබැලමට සාධාරණයි වගේ නේද? ඒත් මේ අන්තිම වගන්තිය තමයි මේ හැමදේම කනපිට හරවන්නේ. අල්ලා ගන්න බලකොටු වල ලන්දේසි හමුදා රඳවන්නේ රජු කැමති නම් පමණි. රජතුමා හිතුවේ බලකොටු වල පාලනය අන්තිමට Tamanට ලැබෙයි කියලා. හැබැයි ලන්දේසීන් මේ වචන ටික දැක්කේ Tamanට ඕනම විදියටට නවා ගන්න පුණුවන් හිඩසක් විදියට. ඉතින් ගිවිසුමට අත්සන් තිබ්බා. ඒත් අපි බන්නවා කඩදාසියක තියෙන වචනයි යුදපිටියේ ඇත්ත තත්වයයි කියන්නේ දෙකක් කියලා. මේ මිත්‍රත්වය ඇත්තටම ක්‍රියාත්මක වුණේ කොහොමද? ජයග්‍රහණයෙන් පස්සේ සිද්ධ වුණු ඒ මහා පාවාදීම ගැන අපි දැන් බලමු. මේක එක රැයකින් ලැබුණු ජයග්‍රහණයක් නෙවෙයි. අවුරුදු 20ක් හිතන්න දශක දෙකක් තිස්සේ උඩරට සෙබළුනුයි ලන්දේසි සොල්දාදුවයි එකට උරෙන්නුර ගැටිලා සටන් කළා. ගාල්ල, කොළඹ, යාපනය වගේ ප්‍රධාන බලකොටු එකින් එක අල්ලගනිමින් පොදු සතුරාව පන්නලා දැම්මා. ඇත්තටම මේ වගේ දීර්ඝ අරගලයකින් පස්සේ ඒ දෙගොල්ලෝ අතරේ ලොකෝ බැඳීමක් ඇති වෙන්න ඕනේ නේද? ඒ තුනේ ඒකේ අනිත් පැත්ත. යුද්ධය ඉවර වෙන්න කිට්ටු වෙද්දී රජතුමාට ටිකෙන් ටික තේරෙන්න ගත්තා Tamanගේ මේ මිත්‍රයන් එච්චරටම මිත්‍රශීලී අය නෙවෙයි කියලා. එයාලගේ කපටිකම, එයාලගේ සැබෑ අභිලාෂයන් මොනවද කියන එක ගැන රජතුමාගේ හිතේ තිබුණු සැකය ටිකෙන් ටික තහවුරු වෙන්න පටන් ගත්තා. මෙන්න ඒ පාවාදීම ගිවිසුම පචකඩ කරලා ලන්දේසීන් අල්ලාගත්ත බලකොටු ආපහු භාර දෙන්න කෙලින්ම බෑ කිව්වා. ඒ විතරක් නෙවෙයි වෙරළබඩ ප්‍රදේශ ඔක්කොම Tamanගේ පාලනයට ගත්තා. හිටන්න නිදහස් කරගන්න ආපු කට්ටියම දැන් අලුත් ස්වාමිවරුන් වෙලා. උඩරට රාජධානියේ එක අධිරාජ්‍යයකින් යන්තම් ගැලවිලා ඊටත් වඩා දරුණු එකක හිර වුණා. ගහලුකුටුව තමයි මේකට තියෙන හොඳම උදාහරණය. පෘතුගීසින්ගෙන් අල්ලගෙන රජතුමාට ආපහු දෙනවා කියලා පුරොන්දු වුණු මේ බලකොටුව කවදාවත් ආයෙ ලැබුණේ නැහැ. తాවකාලිකව හමුදාව නවත්තගෙන තැනක් වෙන්න තිබුණ තැනක් ලන්දේසි බලය නොසලෙන ස්ථිර සංකේතයක් බවට පත් වුණා. හොඳයි. එතකොට ලන්දේසීන් මුළු රටම අල්ලගත්තද? නෑ.
ඒ වෙනුවට සිද්ධ වුණේ ඊට වඩා ගොඩක් සංකීර්ණ දෙයක්. මේ පාවාදීමෙන් පස්සේ ශ්‍රී ලංකාව ශත වර්ෂයකට ආසන්න කාලයක් පුරා පැවතිපු එක්තරා විදියක සීතල යුද්ධයකට මුහුණ දුන්නා. ඊළඟ අවුරුදු 100ක විතර කාලය පුරාවටම තත්ත්වය තිබුණේ මෙහෙමයි. උඩරට රාජධානිය තමයි ගොඩබිමේ රජවරු. කැලෑ සටන් වලට යාළව ගහන්න කෙනෙක් නැහැ. අනිත් පැත්තෙන් ලාන්දේසීන් තමයි මුහුදේ රජවරු. යාළට නවු තියෙනවා, කාලතුවක්කු තියෙනවා. ඉතින් එක පාර්ශවයකටවත් අනිත් පාර්ශවය සම්පූර්ණයෙන්ම පරාජය කරන්න බෑ. ඒ වගේම දෙගොල්ලන්ටම එකිනෙකා නැතුවත් බෑ. අන්න ඒ වගේ අමුතුම සමතුලිතතාවයක් තමයි නිර්මාණය වුනේ. මේ කාලය පුරාවටම තිබුණේ හරිම පුදුම සම්බන්ධයක්. සමහර වෙලාවට මේ දෙගොල්ලෝ යුද පිටියේදී මරා ගන්නවා. තවත් වෙලාවක රජුගේ මාලිගාවට ඇවිත් තෑගි භෝග හුවමාරු කරගෙන වෙළඳ කිවිසුම් ගැන සාකච්ඡා කරනවා. ඒක එකම වෙලාවේ යුද්ධයක්, ඒ වගේම රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් උතුණා. අන්තිමට තවත් යුරෝපීය බලවතෙක්, ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් ඇවිත් ලාන්දේසීන්ව පන්නලා දැම්මා. ඒත් ලාන්දේසීන්ගේ අවුරුදු 150ක පාලනය ශ්‍රී ලංකාව මත කවදාවත් මකන්න බැරි සලකුණක් ඉතිරි කරලා ගියා. මොකක්ද උරුමය? ඔවුන් ඉතිරි කරලා ගියපු බලවත්ම උරුමයක් තමයි රෝම ලන්දේසි නීතිය. මේක එයාලගේ මව් රටෙන් ගෙනාපු නීති පද්ධතියක්. බුදුමේ කියන්නේ අදරත් ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධ, විවාහ සම්බන්ධ සිවිල් නඩු තීන්දුව වෙන්නේ මේ නීති පද්ධතියේ මූලධර්ම මත පදනම් වෙලා. ඒක අපේ නීති පද්ධතියේ අත්‍යවාරියමම කොටසක් වෙලා. මේ බලපෑම නීති පොත්වලට විතරක්ම සීබවුනේ නැහැ. අපි එදිනදා කතා කරන භාෂාවටත් ඒක ඇතුළු වුණා. හිතන්න කන්තෝරුව, නොතාරිස්, ස්තෝප්පුව, අල්මාරිය වගේ අපි නිතරම පාවිච්චි කරන වචන කොච්චර තියෙනවද? මේ ගොඩක් වචන ලන්දේසි භාෂාවෙන් අපිට ලැබුණු දායාද. ඒ වගේම එයාලගේ බලපෑම බලකොටු හමුදා බැරක්ක වලින් එළියට ඇවිත් සාමාන්‍ය මිනිසුන්ගේ ගෙවල් දොරවල් වලටත් ආවා. අර ලොකු ජනෙල්, ස්තෝප්පු, උළු සෙවිලි කරපු වහලවල් තියෙන ගෘහ නිර්මාණ ශිල්පය අදටත් අපේ රටේ ගාල්ල, කොළඹ වගේ පරණ නගරවලදී දකින්න ලැබෙන මේවා ලන්දේසි උරුමයේම කොටසක් තමයි. ඉතින් අපි ආයමත් මුල්ම ප්‍රශ්නට එමු. උඩරට රජවරුන් එදාගත්ත මේ තීරණය ඇත්තටම වෙන විකල්පයක් නොතිබුණු තැනක තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගත්ත කල්පනාකාරී අවදානමක්ද? එහෙමත් නැත්නම් මුළු ජාතියකගේම ඉරණම සියවස් ගානකට වෙනස් කරපු ඛේදනීය ඓතිහාසික වරදක්ද? ඒ තීරණයේ ප්‍රතිවිපාක ගැන අදටත් ඉතිහාසය අපින් ප්‍රශ්න කරනවා.